ආයුබෝවන් ළමයි ඔයාලා හැමෝටම. අද අපි මේ කතා කරන්නේ සිව් පහර පුළිඟු ජුවලන එන්ජිමක ක්‍රියාකාරීත්වය ගැන. මෙය ප්‍රධාන පහරවල් 4කින් සමන්විත වෙනවා. ඒවා පිළිවෙලින් ගත් කල චූසන පහර, සම්පීඩන පහර, බල පහර, පිටාර පහර. චූසන පහරේදී පිස්ටනය TDC ඉඳන් BDC ගමන් කරන අතර චූසන කවුළුව විවෘත වී පිටාර කවුළුව වැසී පවතී. එමෙන්ම චූසන කවුළුව හරහා ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇද ගැනීම සිදු කරනු ලැබේ. චූසන පහර අවසානයත් සමගම සම්පීඩන පහර ආරම්භ වේ. සම්පීඩන පහරේදී චූසන කවුළුව හා පිටාර කවුළුව වැසී පවතින අතර සිලින්ඩරය තුළට ඇදගත් ඉන්ධන වාත මිශ්‍රණය සම්පීඩනයට ලක්. සම්පීඩන පහර අවසානයක් සමගම පුළිඟු පේනුව මගින් ලබා දෙන ගිනි පුළිඟුව හේතුවෙන් සම්පීඩනයට ලක් වූ ඉන්ධන වාත මිශ්‍රණය දහනය වී පිස්ටනය TDC සිට BDC දක්වා තල්ලු කර හරිනු ලැබේ. බල පහර අවසානයත් සමගම පිටාර පහර ආරම්භ වන අතර චූසන කවුළුව වැසී පවතින අතර පිටාර කවුළුව විවෘත වී දහනය වූ ඉන්ධන වාත මිශ්‍රණය සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කරනු ලැබේ.